මෙම පාඩම තුළදී අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ Microsoft Excel application එක තුළ අපි යම් කාර්යයන් සිදු කිරීමේදී ඇතිවිය හැකි දෝෂ පිළිබඳව. ඔබ දන්නවා පරිගණකයේ ඔබ විවිධ කාර්යයන් සිදු කරද්දී ඒ කාර්ය හා සම්බන්ධ විවිධ දෝෂ ඇතිවන්නට පුළුවන්. බොහොමයක් දෝෂ ඇතිවන්නට මූලික හේතුව වන්නේ නිවැරදි ආකාරයට දත්ත ඇතුළත් නොකිරීම. ඇතැම් අවස්ථාවලදී පරිගණකයේ මෘදුකාංගයන්හි දෝෂ පවා ඇතිවන්නට පුළුවන්. නමුත් එවැනි ආකාරයේ දෝෂ ඇතිවීම ඉතාමත්ම කලාතුරකින් සිදුවන දෙයක්. අනිකුත් සෑම ඇප්ලිකේෂන් එකක් භාවිතා කරද්දී වගේම Microsoft Excel ඇප්ලිකේෂන් එක භාවිතා කරද්දිත් ඔබට විවිධ දෝෂ ඇතිවන්නට පුළුවන්. එම දෝෂ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙනවා එම දෝෂය නිවැරදි කිරීම සඳහා ක්‍රියාත්මක වන්නට. ඉතින් අපි මේ පාඩම තුලදී ඉගෙන ගනිමු Microsoft Excel application එක තුල ඔබ විවිධ සමීකරණ භාවිතා කරද්දී ඒ වගේම විවිධ functions භාවිතා කරද්දී ඔබට හමුවන විවිධ ආකාරයේ දෝෂ මොනවද කියන එක. ඒ වගේම එම දෝෂ වලට හේතුවත් ඒවා निराකරණය කර ගැනීම සිදු කරන්නේ මොන ආකාරයෙන්ද කියන එකත් පිළිබඳව අපි මේ පාඩම තුලදී ඉගෙන ගමු. Microsoft Excel application එක තුල ඔබ යම් සමීකරණයක් නිර්මාණය කරද්දී මෙන්න මෙවැනි දෝෂයක් ඔබට ලැබෙනවා නම් අපි මේ දෝෂය හඳුන්වන්නේ divide by zero error කියලා. මේ දෝෂය ඇතිවන්නට මූලිකම හේතුව තමයි යම් අගයක් ඔබ බිඳුවෙන් බෙදීමට උත්සාහ කරනවා නම් එවැනි අවස්ථාවකදී මෙම දෝෂය හට ගන්නවා. මේ දෝෂය හට ගැනීම සිදු වූ බව ඔබට පැහැදිලිව දැක ගන්නට පුළුවන් එම ෆෝමියුලා එක හෝ ඒ අදාළ ෆන්ක්ෂන් එක ඔබ භාවිතා කරන සෙල් එක තුල. එන මේ ඔබ දකින ටෙක්ස්ට් එක එහෙම නැත්නම් එරර් එක ඔබට දැක ගන්නට පුළුවන්. මේදී hash symbol එක ඉන්පසුව div මේ ආකාරයට / එකක් බිඳුව exclamation symbol එක. මෙන්න මේ error message එක ඔබට සෙල් එකක් තුල දකින්නට ලැබෙනවා නම් මේට හේතුව වන්නේ ඔබ යම් අගයක් මෙය ඔබ ලියනු ලැබූ සමීකරණයක වන්නට පුළුවන්. යම් අගයක් බිඳුවෙන් බෙදන්නට උත්සාහ කරොත් මෙවැනි දෝෂයක් ඔබට ලැබෙනවා. මතක තබා ගන්න ඔබ බෙදන්නට උත්සාහ කරන්නේ වෙනත් සෙල් එකක තිබෙන අගයකින් නම් එම සෙල් එක තුල කිසිදු අගයක් නොමැති අවස්ථාවකදී අපි එවැනි අවස්ථාවක් හඳුන්වනවා මේ blank cell එකක් කියලා. ඒ කියන්නේ හිස් කෝෂයක්. එවැනි අවස්ථාවකදී මෙම දෝෂය හට ගන්නට පුළුවන්. මොකද යම් සෙල් එකක අගයක් නොමැති බව කියන්නේ Excel එකේ සලකන්නේ බිඳුව වශයෙන්. එම නිසා එවැනි අවස්ථාවකදී මේ දෝෂය හට ගන්නට පුළුවන්. සෙල් එකක් තුල සමීකරණයක් ලිවීමේදී ඔබට මෙන්න මෙවැනි error message එකක් ලැබෙනවා නම් ඔබට පේනවා ඇති hash symbol එක capital N අකුර / එක capital A පසුව exclamation symbol එක. මෙවැනි දෝෂයක් ඔබ දකිනවා නම් සෙල් එකක් තුල මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ඔබ ලියා ඇති සමීකරණයේ හෝ ශ්‍රිතයේ තිබිය යුතු දත්ත සොයාගත නොහැකි වන අවස්ථාවකදී තමයි මෙම දෝෂය ඇතිවන්නේ. එවැනි අවස්ථාවකදී මෙම දෝෂය निराකරණය කර ගැනීම සඳහා ඔබ විසින් සිදු කළ යුතු වන්නේ ලියා ඇති සමීකරණයේ තිබිය යුතුයි ඔබ සටහන් කරලා තිබෙන එම දත්තයන් Microsoft Excel application එකට නිවැරදිව සොයාගත හැකි ආකාරයට පත් කිරීම මගින් මෙය පහසුවෙන් නිවැරදි කරගන්නට පුළුවන්. එන අදහස් කරන්නේ ඔබ යම් දත්ත කොටසක් අවශ්‍ය බව සමීකරණයේ හෝ ශ්‍රුතේ ඔබ දක්වලා තිබෙනවා නම් එම දත්තයන් Excel application එක තුලට ඔබ නිවැරදිව ඇතුළත් කරලා තිබෙන්නට ඕනේ. ඒ වගේම Microsoft Excel application එකට එම දත්තයන් සොයා ගැනීමේ හැකියාවක් තියෙන්නට අවශ්‍යයි. ඉතින් බොහෝ විට මෙම කාරණය අපි දකිනවා external cell reference එකක් භාවිතා කරන අවස්ථාවකදී විශේෂයෙන්ම පිටතින් තිබෙන Microsoft Excel document එකක ඔබ යම් cell එකක් cell reference එකක් වශයෙන් භාවිතා කරනවා නම් බොහෝ අවස්ථාවලදී එම අදාළ Excel document එක එම ස්ථානයේ නොමැති විට මෙවැනි error එකක් ඇතිවීම බොහෝ විට අපිට
දැක ගන්නට පුළුවන්. Excel සෙල් එකක් තුළ ඔබ දකිනවා නම් මෙන්න මෙවැනි දෝෂයක්. මෙහි ඔබට පේනවා ඇති hash symbol එක ඉන්පසුව name question mark එක. ඉතින් මෙවැනි error එකක් ඔබ යම් සෙල් එකක් තුළ දකිනවා නම් ඊට හේතුව වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන් කාරණය වන්නේ සමීකරණය ලියා ඇති පාට නිවැරදි නොවීම. විශේෂයෙන් වැරදි ආකාරයට යම් සමීකරණයක් ලියා ඇති අවස්ථාවකදී ඒ වගේම වැරදි ආකාරයට යම් ශ්‍රිතයක් නම් කරලා තිබෙන අවස්ථාවකදී බොහෝ විට ඔබට මෙම දෝෂය ඇතිවන්නට පුළුවන්. ඉතින් නිවැරදි ආකාරයට ඒ අදාළ පාට සෙල් එක තුල සටහන් කිරීමෙන් මෙම දෝෂ මගහරවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට අපි බොහෝ විට දකින error message එකක් එහෙම නැත්නම් දෝෂයක් තමයි මේ null කියන error එක. මේ error එක ඇතිවන්නට ප්‍රධානම හේතුව තමයි යම් ශ්‍රිතයක් භාවිතා කරන අවස්ථාවකදී ඔබ දන්නවා ෆන්ක්ෂන් සඳහා අපි පැරාමීටර්ස් භාවිතා කරනවා. ඇතැම් විට ඇතැම් ෆන්ක්ෂන් සඳහා එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පැරාමීටර්ස් තියෙනට පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී ශ්‍රිතයක් තුළ නිවැරදි ආකාරයට මේ පැරාමීටර්ස් වෙන් නොකිරීම නිසා ඔබ දන්නවා පැරාමීටර්ස් ෆන්ක්ෂන් එකක් තුළ අපි වෙන් කිරීම සඳහා භාවිතා කරනවා කොමාවක්. මේ කොමාව නිවැරදි ආකාරයට ඇතුළත් නොකිරීමත් එම කොමාව වෙනුවට එම ස්ථානයේ හිස් තැනක් භාවිතා කරන අවස්ථාවකදී බොහෝ විට අපි මේ null error එක දකිනවා. ඉතින් මේ නිවැරදි කරගන්නට පුළුවන් සුදුසු සහ ගැළපෙන නිවැරදි ආකාරයට ඒ අදාළ ශ්‍රිතය නිර්මාණය කර ගැනීම. ඉතින් ඔබ ෆන්ක්ෂන් එකක් ෆෝමියුලා එකක් තුළට ඇතුළත් කරනවා නම් සැලකිලිමත් වන්න එම ෆන්ක්ෂන් එකේ තිබිය යුතු පරාමිති එම නැත්නම් පැරාමීටර්ස් පිළිබඳව එහි ආගියුමන්ට්ස් කීයක් තිබිය යුතුද කියන එක පිළිබඳව ඔබ අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම ඒ එක් ආගියුමන්ට්ස් එම නැත්නම් පැරාමීටර්ස් නිවැරදි ආකාරයට එකිනෙක කොමාවක් මගින් වෙන් කරලා තිබෙනවද කියන එක පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඊළඟට Excel සෙල් එකක් තුළ ඔබ දකිනවා නම් මෙන්න මෙවැනි නම් error එකක්. මීට ප්‍රධානතම හේතුව වන්නේ අදාළ සමීකරණයට නොගැලපෙන ඉලක්කම් අන්තර්ගත වීම නිසායි මෙවැනි දෝෂයක් හට ගැනීම සිද්ධ වන්නේ. ඉතින් බොහෝ විට ඉලක්කම් ඇතුළත් කිරීමේදී ඔබ සැලකිලිමත් වන්නට අවශ්‍යයි නිවැරදි ඉලක්කම් ඒ සඳහා ඇතුළත් කිරීමට. ඇතැම් අවස්ථාවලදී ඔබ ශ්‍රිත භාවිතා කරද්දී විශේෂයෙන්ම Excel තුළ ඇති ඇතැම් functions තුළ parameters කීපයක් තියෙන්නට පුළුවන්. ඉතින් මේ parameters වල බොහෝ අවස්ථාවලදී අපි දකිනවා ඉලක්කම් භාවිතා කරන අවස්ථාවලදී පූර්ණ සංඛ්‍යා ඉලක්කම් මේවා තුළ තිබෙන්නට පුළුවන්. ඉතින් ඔබ ඇතැම් විට ඒවා සඳහා දශම ස්ථාන සහිත ඉලක්කම් භාවිතා කරොත් එවැනි අවස්ථාවකදී එහි සිදුවන නොගැලපීම නිසා මෙවැනි Excel දෝෂයක් ඇතිවන්නට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා. ඊළඟට Excel සෙල් එක තුළ ඔබ දකිනවා නම් මෙන්න මෙවැනි error එකක්. hash symbol එක ඉන්පසුව ref exclamation symbol එක. මේට හේතුව වන්නේ සමීකරණය තුළ භාවිතා වන යොමු එහෙම නැත්නම් අපි කියනවා මේ references කියලා. ඔබ දන්නවා cell references. ඒවා relative cell references වන්නට පුළුවන්. එසේ නැතිනම් absolute cell references වෙන්නට පුළුවන්. මේවා නිවැරදි නොවන අවස්ථාවලදී තමයි මෙවැනි දෝෂයක් හටගන්නේ. ඉතින් මෙම දෝෂ අපි බහුලව දකිනවා. මොකද බොහෝ අවස්ථාවලදී නිවැරදි නොවන cell reference භාවිතා කරන අවස්ථාවලදී මෙම දෝෂය හටගන්නට පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී ඔබ කළ යුතු වන්නේ නිවැරදි ආකාරයට ඒ අදාළ යොමු එහෙම නැත්නම් references සකස් කර ගැනීමයි. Excel application එක තුල ඔබ යම් කාර්යයක් සිදු කරද්දී ඔබට හමු වන අවසන් දෝෂ වර්ගය මෙන්න මේ දෝෂය ඔබට පේනවා ඇති hash symbol එක ඉන්පසුව capital ලකුණු වලින් value ඉන්පසුව exclamation symbol එක. මෙම දෝෂය හටගන්නට ප්‍රධානම හේතුව වන්නේ සමීකරණයක් තුල නිවැරදි වර්ගයට අයත් දත්තයන් භාවිතා නොකිරීම. මේදී ඔබ දන්නවා සමීකරණයක් තුළ ඔබ ඇතැම් විට එය ගණිතමය සමීකරණයක් නම් එය තුළ ඉලක්කම් අන්තර්ගත විය යුතුයි. ඉලක්කම් නොමැතිව වෙනත් වර්ගයක විචල්යන් එය තුළ ඔබ භාවිතා කරනවා නම් එවැනි අවස්ථාවකදී මෙම Excel දෝෂය හට ගැනීම සිදුවනවා. ඔබ එය නිවැරදි කර ගැනීම සඳහා නිවැරදි දත්ත වර්ගය යම් Excel ෆෝමියුලා එකක් තුළට හෝ
ෆන්ක්ෂන් එකක් තුලට ඇතුළත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් අපි බලමු ඉහතදී අපි විස්තර කරන ලද විවිධ දෝෂ ප්‍රායෝගිකව Excel worksheet එකක් භාවිත කරන අවස්ථාවකදී පෙන්වන ආකාරය සහ ඒවා ඇති වී තිබෙන ආකාරය හඳුනා ගැනීම. අපිට පෙනෙනවා ඇති මම මේ Excel worksheet එක තුල අපි මීට ඉහතදී සාකච්ඡා කරන ලද errors වලින් errors වර්ග 5ක් ඇති වී තිබෙන ආකාරය ඔබට පෙන්වලා දීලා තිබෙනවා. මුලින්ම අපි ගත්තොත් divide by 0 error එක. මෙහිදී ඔබට පෙනෙනවා ඇති මම E3 කියන cell එක select කරොත් ඔබට පේනවා E3 cell එක තුල එම error message එක මේ ආකාරයෙන් දිස්වනවා. මම A3 cell එක select කරොත් මම මේ double click කරන්නම් පැහැදිලිව පෙනෙන්නට. අපිට පේනවා ඇති මේ තුල ඇති formula එක. මෙහිදී මම C1 කියන cell එකේ තිබෙන අගය බෙදනවා C2 කියන cell එකේ තිබෙන අගයෙන්. මෙහිදී ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති C2 කියන cell එකේ තිබෙන බිඳුව. ඉතින් මේ හේතුව නිසා තමයි අපිට මේ divide by 0 කියන error එක ලැබිලා තියෙන්නේ. බොහෝ අවස්ථාවලදී බිඳුව හැරෙන්නට ඔබ මෙවැනි cell එකක his cell එකක් අන්තර්ගත වුණොත් දැන් ඔබට පේනවා ඇති මෙහි අගයක් නැහැ. මේ his blank cell එකක්. එවැනි අවස්ථාවකදීත් divide by 0 error එක ඇතිවන්නට පුළුවන්. ඉතින් මෙය ඇතිවන්නේ යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදන අවස්ථාවකදී. ඊළඟට අපි බලනවා incorrect references in a formula. නිවැරදි ආකාරයට cell references formula එකක ඇතුළත් නොකරන අවස්ථාවදී ඔබට ලැබෙන error එක තමයි මේ ඔබ දකින්නේ. දැන් මෙහි මම double click කරනවා මේ cell එක මේ තුල ඇති formula එක නිරීක්ෂණය කරන්නට. ඔබට දැනගන්නට පුළුවන් මේ C1 කියන cell එකේ අගයට මම එකතු කරනවා external cell reference එකක්. මේදී book 11 කියලා තියෙන Excel document එකක පළවෙනි sheet එකේ තියෙන C10 කියන cell එකේ absolute cell reference එකක් තමයි අපි මෙහිදී දීලා තිබෙන්නේ. මේ error එක ඇතිවන්නට හේතුව තමයි ඇත්තම මේ book 11 කියලා Excel workbook එකක් මේ ස්ථානයේ අන්තර්ගත වෙලා නැහැ. මේ හේතුව නිසා තමයි මෙම දෝෂය හටගෙන තිබෙන්නේ. ඉතින් මෙය නිවැරදි කිරීම සඳහා ඔබ නිවැරදි ආකාරයට ඒ අදාළ cell references ඇතුළත් කිරීම සිදු කරන්නට අවශ්‍යයි. අපිට පේනවා ඇති මම keyboard එකේ enter key එක press කරද්දී මට මේ ආකාරයට dialog box එකක් ලැබෙනවා. ඒ නිවැරදි Excel workbook එක තෝරා ගැනීම සඳහා. මම මේ cancel කරනවා. ඉතින් ඔබ නිවැරදි අදාළ external cell reference එක ලබා නොදුන්නොත් ඔබට මේ error එක cell එක තුල දැක ගන්නට පුළුවන්. මේදී තව දෙයක් කියන්නට අවශ්‍යයි. මේ සියලුම errors මේ ආකාරයට රතු පැහැයෙන් තිබෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් error එකක් එද්දී එය රතු පැහැයෙන් නැහැ. මම මේ ඔබගේ බලා ගැනීමේ පහසුව සඳහා text වර්ණය මේ cells තුල රතු පැහැයට වෙනස් කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ රතු පැහැයට error message එකක් අපිට ලැබෙන්නේ. සාමාන්‍යයෙන් error message එකක් ලැබෙන්නේ කළු පැහැති text වලින්. ඉතින් මෙහිදී පමණක් මම මෙය පැහැදිලිව බලා ගැනීම සඳහා රතු පැහැති text බවට වෙනස් කරගෙන තිබෙනවා. ඊළඟට incorrect type of data. විශේෂයෙන්ම යම් cell එකක් තුල ඔබ formula එකක් නිර්මාණය කරද්දී එහි නොගැලපෙන දත්තයන් ඇතුළත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම නොගැලපෙන වර්ගයට අයත් දත්තයන්. ඔබට පේනවා ඇති C1 කියන cell එක මම ගුණ කරනවා. මෙහිදී ගුණ කරන්නට අවශ්‍ය ඇත්තරම ඉලක්කමක් සමග. නමුත් මම මෙහිදී ගුණ කරන්නේ මෙය capital A කියන character එක සමග. ඉතින් ඉලක්කමක් අපට character එකක් සමග ගුණ කරන්නට බෑ. ගණිත සමීකරණයේදී මෙය ඇත්තරම නිවැරදි දත්ත වර්ගයට අයත් දත්තයක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි අපට මෙන්න මේ error එක ලැබෙන්නේ එම අදාළ cell එක තුල. ඉතින් මේ error එක නිවැරදි කිරීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ අදාළ නිවැරදි ගැළපෙන දත්ත වර්ගය එම සමීකරණය තුළට ඇතුළත් කිරීමයි. ඊළඟට ඔබට දැනගන්නට පුළුවන් incorrect word in a formula or function. ඔබ function එකක් type කරන අවස්ථාවකදී ඔබ වැරදි ආකාරයට එහි වචන භාවිතා කරලා තිබෙනවා. විශේෂයෙන් function එකක නම් function එකේ නම වන්නට පුළුවන්. දැන් මෙහිදී ඔබට පේනවා ඇති මෙම සමීකරණය තුලදී sum කියන function එක අපි භාවිතා කළ යුතු වන්නේ. නමුත් අවසානයේට z මේ ආකාරයට character එක type වෙලා තියෙනවා. මෙය වැරදි නමක්. මෙවැනි function එකක් Excel තුල අන්තර්ගත වන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබට මේ ආකාරයේ error message එකක් එම cell එක තුල දකින්නට ලැබෙන්නේ. අවසාන වශයෙන් not use of commas in a function. මෙහිදී ඔබට පේනවා ඇති මම මේ cell එක මත double click කරොත් මෙහි ඇති formula එක නිරීක්ෂණය කරන්නට
අපි සම් ෆන්ක්ෂන් එක භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම එහි පැරාමීටර්ස් වශයෙන් සෙල් IDs 3ක් ලබා දීලා තිබෙනවා. නමුත් ඔබට පේනවා ඇති C1 සහ C2 කියන පැරාමීටර්ස් දෙක වෙන් කරලා තියෙනවා කොමාවකින්. නමුත් C2 සහ C3 කියන පැරාමීටර්ස් දෙක කොමාවකින් වෙන් කරලා නැහැ. මේ ස්ථානයේ හිස් තැනක් තමයි තිබෙන්නේ. මේ හේතුව නිසා තමයි මේ error එක ඇති වෙලා තිබෙන්නේ. ඔබට පේනවා ඇති null කියන error එක. මේ ඇති වෙන්නට හේතුව තමයි යම් ෆන්ක්ෂන් එකක් භාවිතා කරන අවස්ථාවේදී එම ෆන්ක්ෂන් එක තුළ පැරාමීටර්ස් කීපයක් ඇති විට ඔබ නිවැරදි ආකාරයට එම පැරාමීටර්ස් කොමාවකින් වෙන් නොකිරීම. එය නිවැරදි කර ගැනීමෙන් පහසුවෙන් මෙම දෝෂය මගහරවා ගන්නට පුළුවන්.